2025 IPL තරඟාවලියේ 11 වෙනි තරඟය ලෙසින් ගුවාහාටි බාසාපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු චෙන්නයි සුපර් කිංග්ස් හා රාජස්ථාන් රොයල්ස් අතර තරඟයේ කාසිය වාසිය දිනු චෙන්නයි සුපර් කිංග්ස් නායක රුතුරාජ් ගයික්වාඩ්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම පළමු පන්දුවේ සිටම චෙන්නයි සුපර් කිංග්ස් පන්දු යවන්නට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළා. එහිදී රාජස්ථාන් ඉනිමේ 13 වෙනි පන්දුවාරයේ ප්‍රථම පන්දුව නූර් අහමඩ් විසින් රාජස්ථාන් ඉනිමේ 5 වෙනි කඩුල ලෙසින් මොහොතකට පෙර පිටියට පිවිසි දුරව් ජුරාල්ට යොමු කරනවා. එහිදී රාජස්ථාන් පිතිකරුවන් කඩුළු වැටීම ගැන කිසිම තැකීමක් කළේ නැහැ. එහිදී ඔවුන්ට ඕන වුණේ සෑම චෙන්නයි සුපර් කිංග්ස් පන්දු යවන්නෙකුටම එරෙහිව ලොකු පහරවල් එල්ල කිරීමයි. ඒ නිසාම දුරව් පන්දුව ඕවර් පිච් යන අදුරු සැනින්ම කවර් කලාපයට ඉහළින් පහරකට යොමු වෙනවා. නමුත් පන්දුවේ තියුණු දග කැවීමත් සමගම පිත්තෙහි පිටත ධාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් ලෙසින් ෆ්ලයි ස්ලිප් කී පන්දු රකිමින් සිටි මතීෂ පතිරන් දෙසට ගමන් කරනවා. නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීමට තරමක් ප්‍රමාද වුණ නිසා ඔහු ෂණිකව තේරුම් ගන්නවා මේ කඩුල්ල දවා ගැනීමට නම් සම්පූර්ණයෙන්ම ගුවනේ කිමිදෙමින් පන්දුව රැක ගැනීමට සිදුවන බව. ඒ අනුව ඔහු සම්පූර්ණයෙන්ම ගුවනේ කිමිදෙමින් පන්දුව පිටියේ ස්පර්ශ වීමට මොහොතක් තියා අවසන් මොහොතේ ඇඟිලි වලින් පන්දුව රැක ගැනීමට සමත් වෙනවා. නමුත් ඔහු බිම පතිත වීමත් සමගම ඔහුගේ වැලමිට පිටියේ වැදීම නිසා පන්දුව ඇඟිලි වලින් ගිලිහි ගියත් නැවතත් වාසනාවට මෙන් පන්දුව යලිත් ඔහුගේ පපුවේ වැදී සුරැකිව රැක ගැනීමට සමත් වෙනවා. ඒ අනුව රාජස්ථාන් රොයල්ස් ඉනිමේ 5 වෙනි කඩුල ලෙසින් දුරව් ජුරාල් පන්දු 7කදී ලකුණු 3කට දැවී යනවා. ඒ අනුව රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සිය පන්දු අර 20 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 182ක අභියෝගාත්මක ඉලක්කයක් චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබා දෙනවා.